අයිබෝවන් මං MP ඔටෝ පාර්ට්ස් එකෙන් ඔන්න අපි අද කතා කරන්න ඉන්නේ හොඳ හරි වැදගත් දෙයක්. මේ මහත්ය ප්‍රියස් එක. ඉතින් මේ ප්‍රියස් එකට රෙසිස්ටන්ට් ගන්න මේ වගේ ලොකු සෙල්ලමක් කරලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක තමයි මේ මිනිස්සු මේ සෙල්ලම් කරන්නේ. මේ ඉතින් මේ වැඩේට නම් මට යන්නේ රුපියල් 5000යි. හැබැයි මේක මොනවාද පුපුරලා තියෙනවා. හැබැයි මහත්යක හොඳ වෙලාවක් තියෙනවා. ළමයි පොඩි ළමයි කර හිටිනා මේ විසිදුමත් එක්ක ජීවිතය ඇත්තටම අනතුරේ. ඉතින් මමම කියන්නේ නැතුව මේ වගේ වැඩ කරන්න එපා. හරි දෙයක් කරලා ජීවත් වෙන්න තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් හදාගෙන හරි දෙයක් කරලා කීයක් හරි හම්බ කරගන්න. හැබැයි සල්ලි වලට ජීවිතේ නම් ගන්න බෑ. ඉතින් මේ මම කියනවට වඩා බලමු මේ මහත්යම කියන්නේ මොකද්ද උනේ කියලා. මාත් විස්තර කරන්න පුළුවන් නේද? පුළුවන්. මොකද මේක හරි වැදගත්. තව කෙනෙක්ට හොඳ බැටරියක් කොහොමද ගන්න කියන ක්‍රමවේදේ ඔව් අනිවාර්යයෙන්. රැවටෙන්නේ නැතුව යන්න ඕන තරම් නිසා තමයි මම මේක ජනත කරන්නේ. කියනවා. මරත් වෙලා තියෙන එකම දෙන්නේ. ඔව් මම මේක රීප්ලේස් කරගත්තේ මගේ පළවෙනි බැටරි ඩෙඩ් වෙලා මේ රීකන්ඩිෂන් බැටරියක් කියලා. ඒකට මම 2.30ක් ගෙව්වා. සීදුවේ තැනකින් මෙරිල් කියලා. එයාගේ පුතාගේ මාර්ගෙන් තමයි මේක කරගත්තේ. ඒතර මම රටේ ඉන්නේ. මගේ වයිෆ් කෙනානේ. ඉතින් මේ කරලා තියෙන දේ තමයි ඔයගොල්ලෝ දෙන්නත්තේ. ඒ කියන්නේ මගේ සල්ලිත් අරගෙන වැඩේත් කරලා නැතුව මගේ අර තිබ්බේ බැටරියට තමයි මේ දේ කරලා තියෙන්නේ. ඉතින් අර මගේ වයිෆ් කියන නොදැනුමත්කමක් ඇති මේ ගැන. ඇත්තටම අපිටත් එච්චර දැනුමක් නැහැ මේ ගැන. අපි අර විශ්වාසයක් ඇතුව මිනිස්සුගේ දෙයකට යන්නේ රෙකමන්ඩ් එකකට. ඒ නිසා දැන් මේක උනේ මම ට්‍රින්ක් යන්න ගිහලා තමයි මේ උදේ මේ වැඩේ උනේ මට. ඇත්තටම මම ගෙදරින් එළියට අරගෙන කිලෝමීටර් 2-3ක් අච්ච යන්න හම්බුනේ. බැටරිය පිපුරුවා. දුන්නෝ. ඒක පිපුරුවා. ඊපස්සේ මම එතනට ගියාට පස්සේ යා කියනවා මේ බැටරිය ඩෙඩ් වෙලා. ඔයාට මාස 6ක වොරන්ටියක් දුන්නේ. ඒ නිසා ඔයාට කිසි දෙයක් කරන්න බෑ. ඒතර මම ආව මාස 6ක වොරන්ටි එක හරි කිමු දැන්. ඒතර කිලෝමීටර් 40000ක් දුන්නා මේක. කිලෝමීටර් 40000ක් දුවලා නැහැ මේ. කිලෝමීටර් 10000ක් දුවලා නැහැ. මේ ගෙදර පාවිච්චි කරලා තියෙන වාහනේ වයිෆ් ළමයව ඉස්කෝලේ ගෙනියනවා කරනවා විතරයි. ඉතින් මෙහෙම දෙයක් තමයි කළා තියෙන්නේ. හැබැයි මේම මේ සල්ලි හම්බ කරන්න එපා මේ විතර. දවසින් කෝටිපතිය වෙන්න දඟලන්න එපා. ඒ වුණාම තව මිනිස්සුන්ට ගින්දර දීලා මේ වගේ දේවල් කරන එක ඇත්තටම හරි කැතයි. මේ සල්ලි වලින් ඔයගොල්ලෝ මොනවා කරන්න බලාපොරොත්තු වෙන කියලා අපිට හිතා ගන්න අමාරුයි. රයිට්. මම තව දෙයක් කියනවා මේ කියන්නේ රුපියල් 5000යි 240000ක් අරගෙන. මේ මහත්ය අපි වහන් ආවා. හැබැයි අපි පෙන්නනවා මේ තියෙන බ්‍රෑන්ඩ් නිව් බැටරිය කොහෙවත් නැහැ. මේ දවස් ටිකේ. මේ තියෙන අපි දාන බැටරිය මේකට අදාළව එන එක තමයි මේක. ජෙනුවින්. ඊට පස්සේ මේක මේ දැන් ලේසියට ටක් ගාලා ගලලා ඊට පස්සේ මේක තමයි බ්‍රෑන්ඩ් නිව් බැටරිය. මේ හැම සෙල් එකේම ගහලා තිනවා දිනේ මාසේ අවුරුද්ද. ඉතින් MP එකෙන් අපි අවුරුදු 3ක් දෙන වොරන්ටි එක. නමුත් බ්‍රෑන්ඩ් නිව් ජෙනුවින් ගම්ම නම් අවුරුදු 10ක් අනිවාර්යෙන් දුවන්න පුළුවන්. අපි ළඟ බිස්නස් රහසුත් නැහැ, වංචාත් නැහැ. හරියට හරි දේ කරන කම්පැනි. MP කියන්නේ හයිබ්‍රිඩ් කියන්නේ MP. ආයිබෝ